අමතක ඌරුවක් ඉසුරු මුනියේ කැටයම් නෙළුවේ දුරිඳු මුදුඩු කැටයමක් අපේ කමගෙන අපේ කැටෙන අසම සමරු පෙළහරක් රටට සමනොල ගෙර බඳු මල් දමක් බොහොම ස්තුතියි සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම මුලින්ම අවසර ගන්න ඕන මාව ගෙනාපු එක්සත් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ පරිස් සංවිධානය ඒ සංවිධානයේ ගරු සභාපතිතුමා අජන්ත කල්දේරා මැතිතුමාගෙන්ද ලේකම් සුමිත් විතානගේ මැතිතුමාගෙන්ද භාණ්ඩාගාරික රෙක්ස් හෙට්ටිආරච්චි මැතිතුමාගෙන්ද යුරෝපා සංවිධායක නාලක උපේන්ද්‍ර මැතිතුමාගෙන්ද මේ පැමිණිලි සිටින ක්‍රියාකාරීන්ගෙන් එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් වර්ණ ભેද පාට ભેද ගෝත්‍ර ભેද ආගම් ભેද මුකුත් නැතුව ශ්‍රී ලාංකිකයන්ගෙන් මේ සියලුම දෙනා ශ්‍රී ලාංකිකයෝ රටවිරුවෝ අපේ රටේ ජීවනාලිය තමුනාසලට ලස්සන වචන කතා කරලා රවට්ටන්න බෑ මොකද හොඳට ටෙම්පරාදු වෙලා ඉන්නේ. ඉතින් මට මම තිත් ඇත්ත කතා කරන කලාකරුවෙක් කියලා දන්නවා ඇති. කොටිමකෝත් පාර්ලිමේන්තුවේ සජීවී විකාශනෙත් නැවතුනේ මම හින්දා කියලා තමයි හැන්සාට් ගත වෙලා තියෙන්නේ. අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණාට ඉතින් මොකද පහුගිය ටිකෙත් ලොකු වියදමක් පාර්ලිමේන්තුවේ නායකයෝ පක්ෂ නායකයෝ නායකත්ව මණ්ඩල එකතු වෙලා තීරණයක් ගත්තා. අනිත් තමුනාස්ලාගේ යුරෝපයේ තියෙන අනිකුත් රටවල වගේ පාර්ලිමේන්තුවේ වාද විවාද සජීවීව ලයිව් ටෙලිකාස්ට් කරන්න රටේ ජනතාවට බලා ගන්න. ඉතින් ඒකෙදී ආණ්ඩු පක්ෂය හිතුවා ඒ ඇයට හොඳට ස්කෝර් කරන්න ලකුණු ගන්නට පුළුවන් වෙයි කියලා. අපේ ඉන්නේ 40 ගානයි. මොකද 60 මාරක් කෝටි ගණන් වල අනිත් පැත්තට පැනලා තියෙනවා. ඒක තමයි තිත් ඇත්ත. තමුනාස්ලා දන්නවා ඒක. ඉතින් නමුත් අපි සටන දිගටම ගෙනිච්චා. අවාසි වුණ තරම කොච්චරද කිව්වොත් මම කෙහෙලි රමුක් කැල්ල ඇමතුමා ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති විෂය යටතේ කතා කරද්දී ඕස්ට්‍රේලියාවේ හෝටලෙකින් බල්ටියක් ගැහුව කතාව අහලා කේන්ති ගිහිල්ලා රංජන රාමනායකින්ද මේ සජීවී විකාශනය නවත්තනවා කියලා තමයි හැන්සාට් ගත වෙලා තියෙන්නේ. ඒ හින්දා මම වීඩියෝ කැමරා තියෙනින්ද සංස්කරණය කළා එඩිට් කරලා නඩු වැටිලා තියෙන හින්දා මට නඩු 5ක් විතර දිනවා දැනට මේ කිලින් කතා කරලා ලංකාවේ තත්ත්වය එකයි කිලින් කතා කළොත් ආදරණීය අම්මේ තාත්තේ ලංකාවේ අරන් ගිහිලා ආයුධ පෙන්වන්න කියලා ගෙනියනවා. දන්නවනේ සීන් එක? කියන්නේ කෙලින් කතා කර මිනිහව ගන්නවා. රංජන රාමනායක මෙහෙම දෙයක් කිව්වා ආණ්ඩුවට. රංජන ළඟ ආයුධ තියෙනවා මාව ගෙනියනවා. ඊට පස්සේ ආයුධයෙන් මම ගහන්න යනවා පොලිසියට මට වෙඩි තියෙනවා. ඒකනේ ක්‍රමය දැන්. ඒ හින්දා නඩු වැටෙනින්ද බයකට නෙමෙයි නඩු වැටෙනින්ද උපමා උපහරණ වලින් කතා කරන්නම් තමුනාස්ලාට හොඳ බුද්ධියක් තියෙනවා තේරුම් ගන්න. ඉතින් ඒවල තේරුම් ගන්න මොකද නඩුව දැනට දයාසිරි මහත්තයා මම නඩුවක් දාලා තියෙනවා කෝටි 50ක. එතකොට ආණ්ඩුවේ නඩුවක් තියෙනවා නුවර වයසක ආච්චි කෙනෙක්ට ප්‍රේම කළා කියලා එයාට බඳිනවා මොරුදුනා කියලා එහෙම බොරු නඩුවක් පොඩ්ඩල අවුරුදු ගානක් තිස්සේ අදිනවා මේ එන්නේ නැහැ කියලා. ඉතින් ඒක තමයි තිත් ඇත්ත කතාව. ඉතින් කතාව පටන් ගන්න ඉස්සෙල්ලා මේ වසරේම කිව්වේ සංස්කරණය කරලා කතා කරන්නේ. මිත්‍රවරුනි අම්මේ තාත්තේ අපේ රටේ අද ජීවනාලිය මං ඉස්සරහ පිටින් මේ තමුන්නාස්ලා. ඒක තමයි තිත් ඇත්ත. අපේ රටේ අම්මලා අක්කලා නංගිලා මැද පෙරදිග ඇතුළු පිටරට වලට වහල් මෙහෙට විකුණලා තමයි අද අපේ රට සරල භාෂාවෙන් කියනවා නම් රන් කරන්නේ පවත්වාගෙන යන්නේ නඩත්තු වෙන්නේ. ලක්ෂ 6කට වඩා ශරියා නීතිය වැරදි විදිහට යොදා ගන්න සෞදි අරාබියාව වගේ රටවලට නේපාලය, ඉතියෝපියාව, සුඩානය, බංග්ලාදේශය වගේ රටවල්වත් අපේ අම්මලා අක්කලා නංගිලා වයවන්නේ නැහැ. නමුත් අපි යවනවා. අපි යවන්නේ අපි දන්නවා ගිය ගමන් අපයෝජනය කරනවා, අතවර කරනවා. සමහර අය ඒඩ්ස් හදාගෙන එනවා 300කට වඩා ගැබ් අරගෙන ඇවිල්ලා මම මේ විෂය තමයි පාර්ලිමේන්තුවේ කරන්නේ. මම දන්නවා හොඳටම
අද අපේ අම්මලා අක්කලා නංගිලව පිටරට විකුණලා තමයි අද අපේ තමුන්නාසලාගේ මේ මහා සભ્યත්වයක් සංස්කෘතියක් අවුරුදු 2500ක ඉතිහාසයක් කියන රට නඩත්තු වෙන්නේ. ඒ කාලේ තේ පොල් රබර් ඇඟලුම් කර්මාන්ත අද කුඩු එතනෝල් සහ අම්මලා අක්කලා පිටරට යවලා මේ මෙතන ඉන්න අපේ සහෝදර සහෝදරයන් අම්මලා තාත්තලා මේ ඉන්න අක්කලා නංගිලා දරුවෝ මේ අය කැමති සිංහල කතා කරන තමුන්ගේ දේශයේ ඉන්න. මමත් රටවිරුවෙක් හැටියට ලංකාවේ ජීවත් වෙන්න බැරි ආර්ථිකයෙන් හිඟිලා මම ඇමරිකාවේ ගිහලා රටවිරුවෙක් හැටියට වැඩ කළා. දැන් තමුන්නාසලා මේ එවන සල්ලි වලින් තමයි මේ අය සේරම මේ ජෝගි නටන්නේ. ඉතින් මේ ගැන පක්ෂපාත ભેදයක් නැහැ. වර්ණ ભેද, ගෝත්‍ර ભેද, ආගම් ભેද වලින් තොරව තමුන්නාසලට හිතන්න වෙනවා මිත්‍රෝනි. ඒක කාලීන අවශ්‍යතාවයක්. අපේ රටේ ආදරණීය අම්මේ තාත්තේ පහුගිය ටිකේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. අපි කවුරුත් දන්නවා. යුද්ධෙන් අපි හැමෝම පීඩා වින්දා. සියලු දෙනා. සියලු ජාති, සියලු ආගම් වල, සියලුම සංස්කෘතික බැඳීම් වලින් තියෙන සියලු දෙනා දුක් වින්දා. ඒ යුද්ධය නිමා කරගන්නට මේක මහින්ද ස්වෝත් නෙමේ, ගෝඨා ස්වෝත් නෙමේ, සරත් ස්වෝ නෙමේ, රනිල් ස්වෝ නෙමේ, මේක අපි හැමෝගෙම ඕක. මේ අද රැස්වීම බැලුවොත් අද රැස්වීම මේක ඇවිල්ලා අජන්තගේ රැස්වීමක්ද? මේක ඇවිල්ලා සුමිත්ගේ රැස්වීමක්ද? මේක ඇවිල්ලා රෙක්ස්ගේ රැස්වීමක්ද? නෑ. මේ ටීම් වර්ක් එකක්. මේකේ කාපට් එක මේ රෙඩ් කාපට් අය කරපු අය, මේ බෝඩ් අය කරපු අය, මේ ස්ක්‍රීන් එක අය කරපු අය, මේ බැනර් ගහපු අය, කෝල් එක දුන්න අය පවා මේකට සම්බන්ධයි. ටීම් වර්ක්. එතකොට තව කවුද මේකට වැඩියෙන්ම උදව් වුනේ? වැඩියෙන්ම කැපවීම කළේ කවුද? ලේ මස් ඇට නහර දන් දීපු යුද්ධේ බැටල් ෆීල්ඩ් එකේ වෝ ෆ්‍රන්ට් එකේ හිටිය අපේ ඉන්න සොල්දාදු. ඒ තමයි ලොකුම කැපවීම කළේ. රජපෞලෙන් දුන්නයි කිව්වට මේ පුතෙක් ඒ තමුන්දාස දන්නව එක මම අපහාසට කියනවා නෙමේ, ෆුල් ආරක්ෂාව මැද හිටියේ. එහෙම දෙයක් නෙමෙයි උනේ. ඇත්තටම සේවය කළේ ඒ බැටල් ෆීල්ඩ් එකේ හිටිය කට්ටිය. ඒ කවුරුත් දන්නෝ. ඊට පස්සේ කවුද? ඊට පස්සේ ලොකුම සේවය කළේ කෆීර් ගන්න, නැව් ගන්න, ගුවන් යාන ගන්න, සියලු බෝම්බ මේ බුලට් සේරම ගන්න උදව් කළ තුන් වේල කන්න අයට කිව්ව දෙවේලක් ගන්න. දෙවේල කන්න අයට කිව්ව එක වේලක් ගන්න. බඩේ පටි තද කරගන්න කියලා බදු ගෙවපු අපි තමුන්නාස්ලා වගේ ජනතාව. ඊට පස්සේ තමයි නායකයෝ. මොන නායකයෝ පඩි ගත්තා. AC රූම් වලින් ටෙලිෆෝන් එකෙන් කළේ. සරත් ෆොන්සේකා මහත්තයා නැත්තම් බැටල් ෆීල්ඩ් එකේ හිටියා. ඒක පිළිගන්න ඕනේ. ඉතින් මේ සියලු දෙනා වගේම යුරෝපේ රටවල්, තමුන්නාස්ලා මේ ඉන්න රටවල්, යුරෝපා හවුලේ රටවල් 27ක් LTT තහනම් කළා. තමුන්ගේ සැටලයිට් තාක්ෂණය, තමුන්ගේම සියලුම තාක්ෂණය දුන්නා LTT විනාශ කරන්න. මේ සියලු දෙනාගෙම සහයෝගය අරගෙන අද ජාත්‍යන්තරයට බයිනවා. ඇමරිකාවට බයින්නවා, Google එකට බයින්නවා, ඉන්ටර්නෙට් එකට බයින්නවා. සුනාමියට වැඩියෙන්ම උදව් කළේ මේ යුරෝපේ. අද වීස එකක්වත් ගන්න විදියක් නැහැ. ප්‍රංශයට බයින්නවා, මේ අගමැතිවරුන්ට, ජනාධිපතිවරුන්ට, කැමරන්ලට සියලු දෙනාට බයින්නවා. නවනීදන් පිල්ල පහුගිය ටිකේ ආවා අපේ රටට. අනේ හිටිය කැබිනට් අමතිවරයෙක් එයාට විවාහ යෝජනාවකුත් කළා. මම විශ්වවිද්‍යාල ඇමතුමා. ඉතින් කොහොමද ජාත්‍යන්තරේ අපිව පිළිගන්නේ? මේගොල්ලෝ ජාත්‍යන්තරේ ඉන්න නායකයන්ට විහිළු අපහාස උපහාස කළා. මෙන්න මේකෙන් තමයි අද ජාත්‍යන්තර සම්බන්ධතා නැති වෙලා අද අපේ රටට සම්බාධක පනවන තත්ත්වයක් තියෙන්නේ. අපි මේවා තේරුම් ගන්න ඕනේ මිත්‍රවරුනි. අපි සියලු දෙනාට පක්ෂයක් තියෙනවා, ආගමක් තියෙනවා, සංස්කෘතියක් තියෙනවා. පාට වේද අමතක කරලා අපි අද කතා කළොත් අද අපේ රට ඉන්නේ ගිනි කන්දක් උඩ කියන එක තමුන්නාසලා අමතක කරන්න එපා. අද තමුන්නාසලාගේ බඩේ ලංකාවේ අම්මා කෙනෙක්ගේ බඩෙන් ඉපදෙන කුඩා දරුවෙක් ඉපදෙන්නේ 3,91,000ක් ලෝක බංකුවට ණයකාරයෙක් වෙලා. දැන් තමුන්නාසලා මේ ප්‍රංශේ තමුන්නාසලාට এডুকেෂන් ෆ්‍රී හම් වෙනවා. බබාලා හම්බෙන ඩෝල් එක තමයි මොකද්ද? මොකද්ද මේ කියන්නේ? පේමන්ට් එකක් හම්බෙනවා. පේමන්ට් එකක් හම්බෙනවා. බබාලා හම්බෙන්න ණය වෙනවා. අම්මලා දරුවොත් එක්ක ගංගාවලට පයින්නවා. ඒකනේ ඇත්ත තත්ත්වේ. අපේ ස්පිරිතාලයක ගියාම බේත් ටික ගන්න නැහැ.
මුකුත් නෑ ගන්න. ડોක්ටර් ලියා දෙනවා ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියා දෙනවා ෆාමසියෙන් ගන්න කියලා. අධ්‍යාපනයක් නෑ. ඉස්කෝලේකට දාන්න සල්ලි ගන්නවා. නැත්තම් විදුහල්පති කියනවා අම්මට ඇවිල්ලා විදුහල්පතිව ප්‍රයිවට් එකේ හම්බෙන්න කියලා ළමයාව දාගන්න. ඒකයි තත්ත්වේ. ඉතින් මේ දේ විනාශ වෙන්න රට මෙහෙම විනාශ වෙන්න එකම හේතුව මොකක්ද අම්මේ තාත්තේ? රජ අධාර්මිකයි. බුදුබණේ කියලා තියෙනවා රජ අධාර්මික වුණාම ඇමති මණ්ඩලය අධාර්මික වෙනවා. ඇමති මණ්ඩලය අධාර්මික වුණාම නිලමෙල අධාර්මික වෙනවා. නිලමෙල අධාර්මික වුණාම රටවැසියා අධාර්මික වෙනවා. මුල කුණු වෙලා තියෙන්නේ. මුදුල කුණු වෙලා. ඒක තමයි අද වෙලා තියෙන්නේ. කියනවා කතාවක් ගුරා හිටගෙන මූත්‍රා කරනකොට ගෝලයෝ මොනවද කරන්නේ? දුව මූත්‍රා කරනවා. අද පාලනයක් නැහැ. අද රටේ පේන්න සජීව කැබිනට් ඇමතුරු මිනිසුන්ගේ ගස්වල බදිනවා. මුළු ලෝකෙම දන්නවා ඒක. දැන කැබිනට් ඇමතිවරයා කියනවා මම බැන්දා. නමුත් කවදාවත් එයාව හිරබාර ගන්නෙත් නැහැ, කට උත්තරයක් ගන්නෙත් නැහැ. හැමතැනම සුදුවල ව්‍යාපෘති නොරොච්චෝලේ තාපේ බලාගාරේ 28 වතාවක් කැඩුවා. නන්නත්තර වල අලු පරණ බඩු දාලා කැඩිලා. මත්තල එයාපෝට් එක ෆ්ලයිට් නැහැ. හම්බන්තොට වරායෙන් නැවුනේ. මේ අය කියනවා එයාගේ ව්‍යාපෘති සාර්ථකයි ඒව බලව කියනවා. මොනවද කියන්නේ? එන්න බලන්න ඒව බලවලු. හැබැයි ගියොත් ගහනවා. එන්න කියනවා ගහනවා. ඉතින් අපි මේ ලෝකේ අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝනි මගේ විජේ කුමාරතුංග කියන මාමත් මේක සින්දුවකින් කිව්වා. වරදට එරෙහිව අවියස වන්නේ රටකට බෑකට හිත ඇති මිනිසුන් ශාන්ති රාජ්‍ය තපස් රකින්නේ පිටකොඳු බිඳගත් ඔලොමල නිවටුන් කියලා. මේක මාර්ටින් ලූතර් කිනුත් කිව්වා. ඒබ්‍රහම් ලින්කන්ුත් කිව්වා. මේ ලෝකේ අපේ අම්මේ තාත්තේ වැඩිම විනාශ කරන්නේ මේ හොරු මංකොල්ලකාරයෝ එතනවල්කාරයෝ ස්ත්‍රී දූෂකයෝ මිනිමරුවෝ නෙමෙයි. ඒ නෙමෙයි මේ ලෝකේ වැඩිම විනාශ කරන්නේ. ඒ හොරකම් දූෂණ අපරාධ වංචා දක නිහඬව තමුන්ගේ වැඩ කරගෙන උන්ට හෙන ගහලා කියත් කමන්නේ අපේ පවුලට සල්ලි හැම වෙනවා අපි ෂේප් එකේ ඉන්න ඕනේ කියලා හිතන නිහඬව ඉන්න හොඳ මිනිස්සු තමයි මේ ලෝකේ වැඩිම විනාශ කරන්නේ. ඒකට අපි මේ රටට වෙච්ච දෙයට අපි තමුන්නාස්ලා ඍජුව හෝ වක්‍රාකාරව අපි ඒ වරද පිළිගන්න වෙනවා. අර මීටිස්ලාම හඳුනන සහෝදරයා කිව්වා වගේ ඕන වෙලාවක කෝටි ගානකට විකිනෙන්න පුළුවන් මටත්. පොඩි කතාවක් කියන්නේ රුපියල් 15 වෙන ලංකාවේ කෝල් එකකට. නිකන් කෝල් එකක් දීලා කියන්න තියෙන්නේ ලොක්කා මම දැක් ශක්තිමත් කරන ඔය පැත්තට එනවා. මම ගාන කීයද? තමුන්නාස්ලේක දන්නවා. පොඩි කතාවක් කියන්න දින මට. ඇයි මම මේ දුක් විඳින්නේ? ඇයි නඩු වැටිලා මේ හිරේ විලංගුවේ වැටිලා ඇයි මේ ටෙලිනාට්‍ය දානම් කරගෙන චිත්‍රපටි දානම් කරගෙන මේ දුක් විඳින්නේ ඇයි? මොකද කොන්දක් තියාගෙන ඒ පක්ෂයේ ඉඳගෙන ඒ පක්ෂය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ලංකාවට වැඩිම සේවයක් කරපු ඒ පක්ෂය වෙනුවෙන් එකට ඉඳලා වන් ෂොට් වගේ කෙලින් කතා කරලා කෙලින් මැරෙන්න ඕනේ ඉඳලා තමයි මම තාමත් ULP එකේ ඉඳගෙන තමුන්නාසලට බෝසටලකින් යන්නේ කියන මම තමුන්නාසලට කියන මිත්‍රෝ. මෙතන ඉන්න අයටත් බොහෝ වාසි ඇති අනිත් පැත්තට ගියොත් බොහෝ කමිෂන් ගන්න පුළුවන් ඇති. ඇමතිවරේ කල්ලගෙන ওই දේවල් කරගන්නට පුළුවන්. මම දන්නවා අද පිරමීඩ් ක්‍රමයට ලංකාවේ හොරගම් කරන්නේ. මොකද මේ කැමරාව තියෙනවා මේ පුද්ගලයා දන්නවනේ කවුද කියලා රෙජිමය. පිරමීඩ් ක්‍රමයට තමයි හදලා තියෙන්නේ ඉහළින් ඉඳලා පහළට හොරු රෑනක් ඉන්නවා. ඒ කියන්නේ ලොක්කගෙන පහළට හොර රෑනක් ඉන්නවා. රෑනම නඩත්තු වෙන්නේ ඕකෙන්. මුළු රෑනම ඒ කියන්නේ ගමේ ඉන්න ප්‍රාදේශීය සභාපතිවරයා එතන ඉඳලා හොරකම් කරනවා කොන්ට්‍රැක්ට් වලින් පාරවල් වලින් හැමදේම වැලි ගොඩ බෑමිගේ හොරකම් කරගෙන තර වෙලා හොරු පොදියක් ඇති වෙලා ඒ පොලිබබාගේ හොරු අතරට වඩා වැඩි හොර පොදියක් දැන් ගලවන්න බෑ මොකද එක හොරෙක්ට ඇතුළට යන්න දෙන්නේ අනිත් හොරා අල්ලලා නවත්තලා කොහොම හරි බේර ගන්නවා පාර්ලිමේන්තුවේ අපේ ඉන්නවා 111 අල්ලස්සා දූෂණ වංචා තියෙන තමුන්නාස්ලා පෞගේට මගේ පාර්ලිමේන්තුවේ කතාවල දකින්න ඇති මම කිව්වා බැරි තැන මම මේ පාර්ලිමේන්තුව ඇතුළට ඇද්දි මේ මාළේ ගලවලා අර ඉන්න පොලිසියේ කොස්තාබල්ට බාර දීලා යන්නේ
මොකද ඇතුළට ගියාම ඉන්නවා මාළ හොරෙක් අර රත්තරන් කළුතර මාළ කඩාන කෝච්චියෙන් බැනපු ගා ඉන්නවා. මම කිව්වා මාළ කියලා යන්නම් අනේ ගරු කතානායකතුමනි එළියට ඇද්දි මාළ දෙන්න මොකද මූ ෂුවර් නෑ. දකුණු පැත්ත බලද්දි අනේ ඉන්නවා කසිප්පුකාරයෙක් එතනෝල් ගේන. වම් පැත්ත බලද්දි ඉන්නවා ගංජාකාරයෙක්. පිටිපස්ස බලද්දි ඉන්නවා එතනෝල් කාරයෙක්. ඉස්සරහා බලද්දි ඉන්නවා මිනි මරුවෙක්. අනේ දෙයියනේ තමුන්නාස්ලා දෙයි හාමුදුරුවනේ කාවද මේ පත් කරලා එවලා තියෙන්නේ. ඉස්සර පාර්ලිමේන්තුව බලද්දි ඒ අයගේ උගත්කම ඒ අය තමුන්ගේ දේපල තමුන්ගේ ගෙවල් දොරවල් උගස් තියලා වේදම් කරලා ජනතාවට සේවය කළේ. අද මොකද වෙලා තියෙන්නේ? අද හොරු මංකොල්ලකාරයෝ ඉස්තිදූෂකෝ සේරමුන් පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මේ රට විනාශ කරනවා. අපි තමුන්නාස්ලා බලාගෙන ඉන්නවා. මේකට මොකක් හරි කළේ නැත්තම් ඉස්සරහට ඉපදෙන්න දරු පරපුර අනාගත දරු පරපුර අපිට සාප කරනවා මේ රටට මෙච්චර විනාශයක් වෙනකන් උඹලා බලන් හිටියද කියලා. මෙච්චර කුඩා දරුවෙක් ඉපදෙන කුඩා දරුවෙක් 3,91,000ක් ණයකාරයෙක් වෙනකන් උඹලා බලන් හිටියද කියලා. අද චීනට විකුණලා මුළු රටම. ඉස්සර කිව්වේ අපේ අම්මේ තාත්තේ මේකට කිව්වේ ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කියලා. මම මේක මීටින් වල කිව්වා. දැන් මොනවද කියන්නේ? දැන් කියන්නේ ඉන්දියන් සාගරයේ චීනගේ ඇටේ කියලා කියන්නේ. දැන් මුළු රටම ණය වෙලා ඉවරයි. විනාඩි 15 ගෙන විනාඩි 15ට වැඩි කතා කරන්න. ඉතින් මෙන්න මේකයි தત્ත්වේ. මේ தત્ත්වයේ තේරුම් අරගෙන තමුන්නාසලා යුරෝපේ ඉඳගෙන අපිට මේ දෙන සහයෝගය විකිනෙන්නේ නැතුව වරදාන වරප්සාදවලට රැවටෙන්නේ නැතුව තමුන්නාසලා ධෛර්යයෙන් කොහොම හරි අපි වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ව ආරාධනා කරලා කතා කරන අවස්ථාවක් සලසන එකට තමුන්නාසලාට මගේ ස්තුතිය පිරිනමනවා මිත්‍රෝනි. තමුන්නාසලාට පුළුවන් වැල යන පැත්තට මැස්ස ගහලා අර ගානක් හොයාගෙන ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක්ගේ ඇඟේ එල්ලලා ටෙන්ඩරයක් පාස් කරගෙන මොකක් හරි ඉඩමක් ගොඩ කරගෙන ලියාගෙන ප්‍රොජෙක්ට්ස් 10ක් අරගෙන එහෙම ඉන්න. හිතේ පොඩ්ඩක් හරි කැක්කුමක් ලංකාව වෙනුවෙන් තියෙන හින්දා තමයි අද සෙනසුරාද වෙලත් තමුන්නාසලා මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඒකට මගේ සිරස නම තමුන්නාසලාට ආචාර කරනවා. තමුන්නාසලාගේ කොන්දටයි මේ ධෛර්යයටයි. ආණ්ඩු පක්ෂයේ ලොකු ඇමතිවරයෙක් ආවොත් ප්‍රතිපාදන ඕන තරම් තියෙනවා. ස්පොන්සර්ෂිප් ඕන තරම් තියෙනවා. මම මීට පස්සේ යනවා ඉතාලියේ එක්තරා රැස්වීමකට ලංකා බැංකුවෙන් ලොකු ස්පොන්සර්ෂිප් එකක් දෙන්නම් කිව්වා ඒ ගුවන් ගමන් ටිකට් පත් වලට. ඊට පස්සේ කිව්වා රංජන් රාමනායක ඇවිල්ලා කෑ ගහනවා ආණ්ඩුවට බණී කියලා. ඊයේක තහනම් කරලා තියෙනවා. මේ ඒ වගේ තත්ත්වයක් තියෙන හැමතැනම වාරණයක්. අපි මිත්‍රවරුනි අම්මේ තාත්තේ මරණ වරෙන්තු අතේ තියාගෙන ලංකාවේ මේ කතා කරන්නේ. ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. එහාට මෙහාට බල්ටි ගහන්න සල්ලි පෙනිපෙනි නියෝජ්‍ය ඇමතිකම් කලාපුරේ ගෙවල් ජීප් පේන්න තියෙද්දි මරණේ ඊට වඩා හොඳයි. මේ නම්බුව දෙයියනේ එක බොරුවක් කිව්වොත් බොරු 100ක් ඕනේ එක වහන්න. ඇයි අපි මේ නායකයෙක් ඉන්නේ? දැන් තමුන්නාස්ලාට මගෙන් ප්‍රශ්න අහන්න අවස්ථාවක් දෙනවා. මේ තමුන්නාස්ලාගේ නායකයා අවුරුදු දෙකක් දෙයියනේ මේ රට 2002 2004 පාලනය කළා. වචනේ පරිසමාප්තියෙන් පෙන්නවා ප්‍රායෝගිකව දෙයියනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන පොරිට් එක බව ගැඹුවා. බොරු ඉයදන් කළේ නැහැ. තමුන්නාස්ලා එක්කෙනෙක් මෙතන දැකලා තියනවද නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සහෝදරයන්ව. අද නම් රාජපක්ෂ කියලා නමක් තිබුණොත් කොහේ හරි ලොකු තැනක ලොකු සභාපතිකමක් ඕ ලෙවල් තියෙන්නත් ඕනේ නැහැ. ශ්‍රී ලංකා න්‍යායයේ සභාපතිවරයා ඉන්නවා. අපෝස සාමාන්‍ය පෙළවක් නැහැ. කවුද ආර්යාවගේ මල්ලි? 2005 ජනාධිපතිවරණේ මම මේ එක්සත් ජාතික පක්ෂිකයි මේ නායකත්වයටයි ආකර්ෂණය වුණ දේ මම කියන්නම් මිත්‍රෝනි අම්මේ තාත්තේ. 2005 ජනාධිපතිවරණේ මැනිෆෙස්ටෝ එක හදනවා. ප්‍රතිපත්ති ප්‍රකාශය හදනවා පක්ෂ දෙකම. ඩලස්ලා එහෙ ඉන්නවා මෙහෙ ඉන්නවා අපේ කට්ටිය. මේගොල්ලෝ කතා කරනවා කීයද උතන දැන් කීයද මේ ප්‍රතිපත්ති ප්‍රකාශය දාන්නේ? ඕගොල්ලෝ පෝරුවට දාන මිල කොහමද? පෝරුවට සහන මිල මේ කොච්චර දෙනවද? ඕගොල්ලෝ හාල් දෙන්න කීයද? පාන් දෙන්න කීයද කියලා දෙපැත්ත කතා කරනවා. ඔත්තුකාරයෝ ඉන්නවනේ දෙපැත්තම. මේ ඉද්දි ඔන්න ආවා රජයේ පැත්තෙන් ඔන්න සර් දැම්මා පෝර දෙනවා 350ට කියලා. 350ට පෝර දෙනවා කියලා ආව කෝල් එක.
රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඉන්නවා, කට්ටිය ඉන්නවා. දැන් ඉතින් එක්සත් ජාතික පක්ෂයේ බලය ආපුවම පෝර දෙන ගාණ තීරණය කරන්න. එතන ඇකවුන්ටන්ට්ගේ ආර්ථික විශේෂඥයෙක් හිටියා. හරි කීයට දෙන්න පුළුවන්ද? සර් ණය වෙලා ට්‍රෙෂරි එකේ සල්ලි අරගෙන පෝර දෙන්න පුළුවන් ගාණ තමයි 750. ඉතින් අරගොල්ලෝ කොහොම 350 දැම්මේ? ඔව් සර් ඒක ඉතින් බොරුවක්. මේගොල්ලෝ 250 දැම්මා. ඉතින් දැන් ඡන්දෙ දිනන්නත් ඕනේ. සර් අපි 250 දාමු කියලා කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයාට. එතකොට මේ ඍජු නායකයා මොනවද කිව්වේ? මට බොරු කරලා ඡන්දලියන් දිනන්න බෑ. දානවා 750. 750 තමයි දාන්නේ. ඡන්ද පෙරලා ගෙදර හිටියත් මම දාන්නේ 750යි දානවා 750. එතකොට මෙතන ඉන්නෝ වගේම කට්ටිය කියන්නේ නැති සියලු දෙනා සර් ආවට පස්සේ මේක මොකක් හරි කරගමු. දැන් ටිකක් බොරුවක් කියමු ලංකාවේ ජනතාව රවට්ටන්න. මේක තමයි ක්‍රමේ. දාමු ඒගොල්ලෝ 350 නම් අපි 250 දාමු කියලා කිව්වා. දැම්මේ නැහැ. දැම්මේ 750. මෙන්න මේකයි ඍජු නායකත්වය. හොරකම් කරනවා රනිල් වික්‍රමසිංහ හොරකම් කරලා ඒ හොරකම් කරපු මාටියා ගහපු මොකක් හරි කේසයක් මට අහු කරලා දෙන්න මිත්‍රෝනි මම හෙට පක්ෂ දාලා යන්න කැමතියි. නමුත් මට කවදාවත් තිත්ත ඇත්ත කතා කරන රංජන් රාමනායකට මට කිව්වොත් කෝටියක් දීලා මේ බිත්තිය කළුයි කියලා කියන්න මට නම් බෑ. මට බොරු කියලා බුදියන්න බෑ. එක බොරුවක් කිව්වොත් අපි කවදා හරි ඒකට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. කවදා හරි ඒකට පනිෂ්මන්ට් එකක් අපිට එනවා. ඒ හින්දා මම තමුන්නාන්සලට ස්තුතිවන්ත වෙනවා. නැවත නැවත ගෞරව කරනවා. මෙච්චර ප්‍රශ්න වෙද්දිත් අද තමුන්නාන්සලා එක්සත් ජාතික පක්ෂයක ඉඳගෙන මේ දෙන සටනටයි මේ දෙන ධෛර්යයට අපිට බොහොම අත ළඟයි ජයග්‍රහණය. මුන් එක දිගට හොරකම් කළා ලංකාවේ ජනතාවට මේ ආණ්ඩු පක්ෂ සන්ධානය එපා වෙලා තියෙන්නේ. මෙතන මීගම පැත්තේ සහෝදරවරු ඇති. අපි එක්ක මීගම බීච් එකේ ජංගි කොටයක් ගහගෙන දුවපු කොල්ලෝ අද නැව්වල අයිතිකාරයෝ. එයා ඒ නැව් ගත්තනම් එයාගේ පොකට් එකේ සල්ලි වලින් හොඳයි. එයා ඒව ගත්තනම් එයාගේ සල්ලි වලින් කවන්නේ. නමුත් අපේ රටේ ජනතාවගේ ආර්ථිකය නැති කරලා අපේ රටේ ජනතාවගේ සල්ලි හොරකම් කරලා ඒව අරන් තියන්නේ. අන්න ඒකයි වරද. මිත්‍රවරුනි අද ලංකාවේ ලොකුම ලොතරැය කෝටි 7ක් නැත්නම් 8ක්. මම දන්න විදිහට උන්ට ලොතරැයක් වැටුන්නේ නැහැ. මැණික් හම්බුනේත් නැහැ. නමුත් ඒ අය මේ හොරකම් කරන්නේ ජනතාවගේ සල්ලි. අද පෞගිය ටිකේ තමුන්නාසලා දන්නවද? හිටියා තවත් මේ ගුවන් යාන සමාගමක අයිතිකාරයෙක් වෙන මට නම කියන්න බෑ නඩුවට නෙන්දා. මිහින්යා පාඩුයි කෝටි 6000ක් අවුරුද්දට. අද හෙලිකොප්ටර් 6ක් තියෙනවා යාට. මේ කාර්යාල සේවකෙක් වගේ හිටිය කොළු බැංචෙක්. මොකද්ද මේ කරලා තියෙන්නේ? මේ සේරම හොරකම් කරද්දී අපි නිහඬව බලන් ඉන්නවා. මේ අපි තමුන්නාසලාගේ සල්ලි තමුන්නාසලා මැරිලා වැඩ කරලා ලංකාවට එවන සල්ලි මේ සල්ලි සේරම අරගෙන හොර නඩයක් නඩත්තු වෙනවා. අපි කට්ටිය බලන් ඉන්නවා. මිත්‍රෝනි මේවට නිසි පිළිතුරක් ඉදිරියේදී අපි එකතු වෙලා කරන්න ඕනේ කියන එක හොඳට මතක තියාගන්න. පෞගේ ටිකේ අපේ අම්මේ තාත්තේ මේ යුද අපරාධ ගැන මහා ලොකු කතාවක් ගියා. යුද අපරාධ පිළිබඳව. තමුන්නාසලා දකින්න නැති සුනාමි ව්‍යසනයේ වෙලේ සුනාමි කාලේ අර ගෑනු ළමෙක් වතුරට ගහගෙන එද්දී සුනාමි යට එන වෙලාවේ හිටිය උක්කුවා කියලා පුද්ගලෙක් හිටියා මැරේ ගාලේ ටවුන් එකේ. අර ගහගෙන යන ගෑනු ළමයාව අල්ලලා කරාබු ජෝඩුවයි මාලේ ගලවගෙන වතුරට දැම්මා. උක්කුවා දැන් අන්න අප හම්බෙලා මේ රජය යටතේ අප හම්බෙලා දැන් ඉදර ඇවිල්ලා ඉන්නවා. ඒ කියන්නේ මිනිමරුවක් මේක අහුණා මොකද ලයිව් ටෙලිකාස්ට් වුණා. ඒ වෙලාවේ වීඩියෝ කැමරාවක් තමුන්ලස දකින්න ඇති පත්තරවල වීඩියෝ වල. උක්කුවා ඒ කියන්නේ ඕනම මම මේ උදාහරණේ ගත්තේ අම්මේ තාත්තේ ඕනම ස්වභාවික ව්‍යසනයකදී ඕනම යුද්ධයකදී අපිට අසාධාරණකම් හොරකම් වංචා පෞද්ගලික පරිගැනීම් කෙරෙනවා. මම නම් කියන්නේ එක්සත් ජාතික පක්ෂය නෙමේ රංජන් රාමනායක හැටියට කලාකාරයෙක්ගේ මතේ මම කියන්නේ යුද අපරාධ පරීක්ෂණ ලංකාවේ තියන්න ඕන කියලා. තමුන්නාසලා මායක තරහ වෙයි එහෙම කිව්වට. කමන්නේ. ඇත්ත කියලා තමුන්නාසලාගෙන් ඌපාරක් කාලා මම එළෙව්වත් මගේ ඇත්ත කියන එක නවත්තන්න බෑ. කටට වෙදි තිබ්බත් දෙයියන් එනවට මම ඇත්ත කියනවා. කොච්චර පාරුවෙන් මට කමන්නේ. මට ඇත්ත කියලා මැරෙන්න ඕනේ.
යුද අපරාධ ලංකාවේ සිද්ධ වුණා. තමුන්නාස්ලා මායක විරුද්ධයි. මෙන්න සිංහලෙක් ඇවිල්ලා ප්‍රංශය ඇවිල්ලා මේ සිංහලයෝ ඉස්සරහ පිට ලංකාව යුද අපරාධ කළා කියලා මට හෝ කියයි කවන්නේ. ඇත්ත ඒක තමයි. මම පාර්ලිමේන්තුවේත් ඒක කිව්වා. අපේ ලංකාවේ යුද අපරාධ සිද්ධ වුණා. පාර්ලිමේන්තුවේ ඉන්න ලොකුම යුද අපරාධකාරයා. මම පෙන්නලා කිව්වා. කරුණා අම්මන් මං ඉස්සරහ පිට වාඩිලා ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයා. අනන්තලාවේ භික්ෂුන් වහන්සේලා 26 දෙනෙක් කැටි ගහලා කඩුවලින් කොටලා මරපු එක. යුද අපරාධකාරයා ඉන්නවා. KB ඉන්නවා. ඒ යුද අපරාධ. ඇයි මුන් පරීක්ෂණය කරන්න බය මේ ආණ්ඩුව? ඇයි බය? උන් ගහපු ගැහිලි සේරම අහුවෙන හින්දා. පහුගිය ටිකේ ආණ්ඩුව මොනවද කිව්වේ? මහින්ද රාජපක්ෂලා ඒ කාලේ හිටපු සියලුම නායකයෝ සේරම මොනවද කිව්වේ? ආසියාවේ ඉන්න ලොකුම ත්‍රස්තවාදයා රිචඩ් ස්ටෙවන්ස් කියලා කිව්වා. නැව් තියනවා කිව්වා. පිටරට බැංකුවල ගිණුම් තියනවා කියලා කිව්වා. කන්ටේනර් වල රත්තරන් මුතුමැණික් රිදී තියනවා කියලා කිව්වා. චාල්ස් ඇන්තනි කියන පුතාව අහු වුණා. පුතා ළඟ තිබුණා කෝටි 4ක ඩොලර්. පුතා ළඟ එච්චර තිබුණා නම් මිත්‍රෝනි අම්මේ තාත්තේ අප්පා ළඟ කීයක් තියෙන්නේ නැද්ද? අද වෙනකම් බේරුවාද? ජෙනරල් සරත් ෆොන්සේකා මට පාර්ලිමේන්තුවේ ඇතුළේදී කිව්වා රංජන් I hand over 200 kg gold to the treasury කියලා කිව්වා. අද කිලෝ 200 රත්තරන් වලට මොනවද උනේ කියලා නෑ. මට කිව්වේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහත්මයා වීඩියෝ උනාට කමන්නේ. ඒ දේවල් සේරම යුද අපරාධ පරීක්ෂණ આવොත් පෙන්වන්න සිද්ධ වෙනවා. හොරු සේරම අහු වෙනවා. මේ යුද්ධ බදාගෙන මේ යුද්ධයට මිවා වෙලා මේ අය මිනිපෙට්ටි බිස්නස් කළා, බේත් බිස්නස් කළා, ආයුධ බිස්නස් කළා. මරන්න ඉන්න අල්ලපු LTT කාර්යාලන කෝටි ගණන් ලක්ෂ ගණන් අරන් පැන්නුවා යුරෝපෙට. මේ සේරම අහු වෙන හින්දා තමයි මේ අය යුද අපරාධ පරීක්ෂණ වලට බය. දැන් මෙතන කවුරු හරි කිව්වොත් පන්සමේ පැරිස් සංවිධානයේ මෙතන කුඩු විකුණනවා කියලා ආවොත් නාකෝටික්ස් එකෙන් ඔගොල්ලෝ කියයි අපි කුඩු විකුණන්නේ ඕනද චෙක් කරන්න. ඇයි බය වෙන්නේ? තමු වරදක් කරේ නැත්තම් දෙයනේ ඇයි බය වෙන්නේ? බය වෙන්න හේතු තියෙනවා. මොකද යුද්ධෙට මුවා වෙලා මුන් අමර ගැහිලි ගැහුවා. පෞද්ගලික කොන්ත්‍රාත් වලට මිනි මැරුවා. රන්රිති මුතු මැටික් LTT එකේ සියලු වස්තු සම්භාරය තමුගේ පවුලේ account වලට දාගත්තා. අන්න ඒකටයි අපි විරුද්ධ. යුද්ධේ විනා ඉවර කරපු එකට අපි දෝක් බුදුන් දී ස්තුතිය දෙනවා. අපි ඒ ස්තුතිය එක්කෙනෙක්ට දෙන්නේ නැහැ. අපි ගෝඨාස්පෝ කියලා කියන්නේ නැහැ. මේක මහින්දස්පෝ කියන්නේ නැහැ. රනිල්ස්පෝ සරත්ස්පෝ කියන්නේ නැහැ. මේක අපි හැමෝගෙම යුද්ධේ. මේ සියලු දෙනාට ගෞරවය හිමි වූ යුතුයි. ඒ ගෞරවය සියලු දෙනාටම හිමි විය යුතුයි. සියලු දෙනාට මේ ප්‍රතිලාභ ලැබිය යුතුයි. අද රණ විරුවන්ට විශ්‍රාම වැටුප ගන්නට රස්තියාදු වෙන්න වෙලා තියෙනවා. අද ඒ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙන. ඒ අයට සලකන්නේ නැහැ. නමුත් මේ අය එක දිගට හොරකම් කර තමුන්ගේ වැඩ ගෙනියනවා. ඉස්සරහටත් ගෙනියනවා. මිත්‍රෝනි, ඒකට අපි විශේෂ වැඩපිළිවෙලක් අපේ පක්ෂයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. අද රට දියුණු කරන්න වැඩි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ අම්මේ තාත්තේ. අද එක්සත් ජාතික පක්ෂයේ රජයක් යටතේ අපි මේ මුන් කරපු හොරකම් වලින් ගත්ත ඒ වත්කම් සියලු දේවල් ජනතාවට බෙදා දෙන ක්‍රියාපිළිවෙලක් ඉදිරියට ගේනවා. ඒක කොහොමද ඇති හොදටම මේ පවුලේ ඉන්න මැරයෝ ටික හොරකම් කරන කොටින්ම කිව්වොත් අර කළුතර පැත්තේ ඇමතිවරයෙක්ට කෝටි 45ක නඩුවක් තියෙනවා. නඩු දිනේට කතා කරන හැමදාම යාව නායක ගහනවා යාට. තමුනාස දන්නවා කවුද කියලා මම කියන්න විදියක් නැහැ නඩු වැටෙන හින්දා. මේ අය මේ කාර්යාල කාරක සේවක ජොබ් එක කරපු ඉන්න ඇමතිවරු ඉන්නවා අවුරුදු 15කට ඉස්සෙල්ලා. අද නැව් තියනවා, ප්ලේන් තියනවා, සියලු දේවල් තියනවා, ඉඩම් තියනවා. ඉතින් මේ සියලු වත්කම් ටික ගත්තට පස්සේ අපිට ආයේ අර 3,91,000 නායකාරයෝ හැටියට ළමයි ඉපදෙන එක නවත්තන්න බොහොම ලේසි වැඩක්. ඒක තමයි පහුගිය ටිකේම අපේ පක්ෂේ මත උනේ. හොරකම් නොකරන නායකෙක් මේ ලංකාවේ නායකයා වුණොත් ඒක තමයි මිත්‍රෝනි අරගන්න තියෙන එකම එක විසඳුම. හොරෙක් ගාවොත් හරියන්නේ නැහැ. හොරෙක්ට
අම්මේ තාත්තේ බොරු කියන්න පුළුවන්, වංචා කරන්න පුළුවන්, නම්බුවක් නැහැ, ඩිග්නිටි එකක්, ආත්ම ගරුත්වයක් නැහැ, ඕනම දෙයක් කරන්න පුළුවන්. හොරාට ඕනම දෙයක් කරන්න මොජරා වැඩක්. වචනේ දිවේ ගෑවෙන්නේ නැතුව බොරු කියන්න පුළුවන්. මොකද නම්බුවක්, ආත්ම ගරුත්වයක් නැහැ, රකින්න දෙයක් නැහැ. ඒ හින්දා අපි තීරණය කරන්න ඕනේ ළමයි වඩා ගන්න එක්කෙනෙක්ද හොඳ, උම්මා දෙන එක්කෙනෙක්ද හොඳ, හොරකම් කරන්නේ නැති එක්කෙනෙක්ද හොඳ කියලා. උම්මා දෙන්න නෙමෙයි ජනාධිපති කෙනෙක් පත් කරගන්නේ. ළමයි වඩා ගන්න පස්සට තට්ටු දාන්න බුරිය කරකවන්නේ නෙමෙයි ජනාධිපති කෙනෙක් ඉන්නේ. බර්ත්ඩේ කතා කරලා හැපි බර්ත්ඩේ මචං කියන එක නෙමෙයි අපිට පත් කරගන්න ඕනේ. මේ පුටින්ලා බරක් ඔබාමාලා බර්ත්ඩේ කෝල් කරනවා මිනිසුන්ට. හා අනේ රාජ්‍ය නායකයෙක් කියන්නේ දෙයියනේ විනාඩියක් කොච්චර වටිනවද? එයාට කොච්චර වැඩ තියනවද? මේ මොනවද කරන්නේ? උදේ ඉඳන් වෙඩින් වලට අස්සම් කරනවා, ඊට පස්සේ ටෙලිෆෝන් එකෙන් උම්මා දෙනවා, කෝල් දෙනවා බර්ත්ඩේ තියෙන අයට, හැන්දෑවට කියලා කොහේ ඩ්‍රින්ක් එකක් දාලා උඩ වට බලන්නේ. ඉතින් රට ණය වෙනවා. මොකද එයා හොයලා ඉවරයිනේ. එයාගේ ෆැමිලි එකයි එයායි ඒ රෙජිමේ හොයලා ඉවරයි සල්ලි. කෝටි ගණන් තැන්පත් කරලා ලොකු මේ පිටරට බැංකුවල. තමුන්නාසල දන්නවද පහුගිය ටිකේ ටෝනි ඇබට් කියන අගමැතිවරයා ලංකාවට ආවා. අර අල්ලස් දෙන පුරුද්දට දුන්නා ලොකු තෑග්ගක්. ටෝනි ඇබට් කිව්වා මට ඕස්ට්‍රේලියානු රජයේ නීතිය යටතේ මට ඩොලර් 750ට වඩා තෑග්ගක් බාර ගන්න බෑ කියලා ප්‍රතික්ෂේප කළා. ඒක තමයි ඕස්ට්‍රේලියාවේ නීතිය. අද ඩොලර් 750ක තෑග්ගක් ලංකාවේ ගිහුවොත් කනට ගයි මෙච්චර දෙන්න කියලා. 750 මදි මට කෝටි 750කවත් එකක් ඕනේ කියලා. අද ආයෝජකයෙක් එන්නේ නැත්තේ මොකද ලංකාවට? ඒකෙන් 150ක් කොමිස් ඉල්ලන හින්දා. මිත්‍රෝනි අපේ රට ස්වභාව ධර්මයෙන් පිරිච්ච ලස්සන සරුවක් මුහුදක් දෝපත වටේ තියෙන ඊටාම හොඳ පළතුරු තියෙන දිනු කරන්න පුළුවන් දිවයිනක්. තමුන්නාසලා මෙහි මාළු පළතුරු කාලා ඇති. නමුත් ලංකාවේ පළතුරු වල මාළු වල කොහොවත් නැහැ කියන එක පිළිගන්නවා ඇති. මේ රට දිනු කරන්න බැරි ඇයිනේ? අඩු ගානේ සාඩින් ටින් එකක් මුන්ට ගහගන්න බැරි වුණා. තමුන්නාසලා දන්නවා පහුගිය ටිකේ මම නම කියන්නේ පහුගිය ටිකේ මේ ටූනා ෆිෂ් ගෙන්නන හොංකොං සමාගමක් එක්ක ඒ කාලේ හිටිය දීවර ඇමතිවර මම හොඳ කතාවක් කියන්නේ මට එකපාර මතක් වුණා. දීවර ඇමතිවරයෙක්ට මේ යෝජනාව ආවා. ටෝලර් 6ක් ගෙනාවා. අලුත්ම කිරි ටෝලර් ටික. මේක ෆුල් ඉන්ෂුවර් කරලා මාළමේ මම ඇත්ත කතාවක් කියන්නේ මාළදිවයිනේ මූදෙදි ඉන්ෂුරන්ස් කරලා ගිනි තිබ්බා. ගිනි තියලා සල්ලි අරගෙන මේ අය සේරම ස්විස් බැංකුවේ දැම්මා. හරි? දැන් දාලා මේ අය ඉන්න හොඳින් අර බිස්නස් එකට ආපු තායිකාරයාට කෙලින්ම මරලා දැම්මා. මොකද ගනුදෙනු ඉවරනාට පස්සේ මේ කියන ඇමතිවරයා ඊට පස්සේ මේ කෝටි ගණන් බැංකුවල මේ යුරෝපේ මේ වල බැංකුවල දාලා අනේ යනවා කැම්පේන් එකේ ඇවිදගෙන ඩෝන් ගාලා බෝම්බයක් පිපුරුවා. දෙපැත්තේ හිටියා පණ්ඩු බණ්ඩාරනායක සහ හිටියා කවුද පොලිස් හිටියා. අනේ පොඩි යකඩ කෑල්ලක් නාය ඇතුලෙන් ගිහිල්ලා මස්තිෂ්කේ සර්කිට් එකට වැඩේ වුණා. මෙමරි චිප් එක ගියා. දැන් ඉන්නවා දිට්ඨ ධම්ම වේදිනේ කර්මේ පරිසම් දීලා මම ලෙඩෙක්ට hina වෙන්නේ එහෙම එච්චර ආමානුෂික නෑ. නමුත් අපේ ජාතික ධනෙ මේ අපේ මිනිසුන්ගේ සල්ලි මේ. අනේ දැන් ස්විස් බැංක් එකේ සල්ලි දාපු account මතකත් නෑ. account number මතකත් නෑ. PIN number මතකත් නෑ. බැංකුවට ෆියුචරලි බැංකුවටදී මෙම වෙයි ගනුදෙනු කාර්යයක් එක්ක ඉතර ඒගොල්ලෝ කතා කරන්නේ සීක්‍රට් කොබේ බොහොම highly confidential ආයි කාටවත් වෙන කාටවත් දෙන්නේ නැහැ තොරතුරු. මගේ සුනිල් දී කියලා යාළුවෙක් මිත්‍රයෙක් හිටියා කේරළේ. එයාට කෝටි දෙකක් මෙයා අරන් තිබුණා මේ ඇමතිවරයා. බෝම්බේ වදින්න ඉස්සලා තර්ජනය කළා. ඔබ කෝටි දෙක මට කෑෂ් වලින් අරන් වරෙන් නැත්තම් මම චෙන්නයි වලින් පාතාල දක්වා දාලා ඔබ මරනවා කියලා. මිනිහා අර චෙන්නයි වල තමුන්ගේ අක්කල දෙන්නව බඳින්න හිටිය සල්ලිත් බැංකුවෙන් අරගෙන ආව ඇමතිවරයාව හම්බෙන්න. සූට් කේස් එකේ සල්ලි අරන් ඇවිල්ලා ඇමතිවරයා හම්බෙන වෙලාවක් ගත්තම ඇමතිවරයා අහලා තිනවා තමුසේ කවුද? මම තමුසේ ජීවිතේ මොකද සර්කිට් එකේ ගිහිල්ලා මෙමරි ගිහිල්ලා පලයන් යන්න කියලා එළෙව්වා ඌව. මරු වැඩේ ඉතින් ණය අරන් ආපුවම දන්නේ නැහැ කිව්වා මොනවද ආයෙ කරන්නේ? අනේ අරගෙන ආයේ
ඉන්දියාවට ගියා. මේක තමයි තිත්ත ඇත්ත. ඒකින්ද ජනතා මුදල් ගන්න කෙනාට සාප වෙනවා. ජනතා මුදල් ගන්න එකව දැන ඒ අය කරන වැරදි දැන නිහඬ වෙන්න එකත් සමා වෙන්න මට බැන්නත් ඒකත් සාප වෙනවා. ඒක කිව්වේ තමුන්නාසලට. මට කෑ ගාලා හූ කිව්වත් කමක් නැහැ. මාව එලවන්න ආයෙ ගෙන්නන්නත් එපා. මට තිත්ත ඇත්ත කියලා මැරෙන්න ඕනේ. මේක තමයි තිත්ත ඇත්ත. අපේ රටට මේ වෙලා තියෙන විනාශයට අපි තමුන්නාසලා සියලු දෙනා සම්බන්ධයි. තමුන්නාසලා පෙරලා තර්ක කරන්න පුළුවන්. එහෙම කතා කරන්න එපා රංජන්. අපි මැරිලා මහන්සිලා යුරෝ ලක්ෂ ගාණක් පහුගිය ටිකෙම ලංකාවට එවලා තියෙනවා කියලා තමුන්නාසලා කියයි. පිළිගන්නවා. ඒකට ස්තුතියි. බොහොම ස්තුතියි. නමුත් ඒ එවලා තියෙන්නේ මේ හොරුන්ගේ අත්වලට. මේ හොරුන්ට රැවටිලා. ඒවා පීඩිත මැදේ ජනතාව අතර බෙදිලා ගිහිල්ලා නැහැ. ඒ වලින් තමයි මුල් ලැම්බෝගිනි ගන්නේ. මුල් රොකට් එවන්නේ උඩට. මහායකාගේ පුතා දාන සපත්තු දෙක ලුවි විටෝන් 1,54,000යි. ලේස් දෙක 14,000යි. හැබැයි ඌ ජොබ් එකක් නැහැ. ජීවිතේ සිකියුරිටි ජොබ් එකක් කරලා නැහැ. කවුද චිචි? පොඩි එකාගේ නම චිචි. ළඟදී ආටිකල් එකක් කියලා පත්‍රේ තමුන්නාස හොදලා වෙබ්සයිට් පරිහරණය කරනවා ඇති. මම දාන්නේ ලුවි විටෝන් විතරයි. කෙලිය තාප්පෙට දෙයියනේ කොහොමද ලුවි විටෝන් දාන්නේ ජොබ් එක කරමු නැති මිනිස්සයා? කාගේ සල්ලිද? එයා කියලා තියෙනවා එයා කඩේකට ගියාම මම ප්‍රංශයට එනවා. ප්‍රංශයේ තියෙන එක්ස්පෙන්සිව්ම මොකද්ද රෝඩ් එක මොකද්ද? සොන්සලීසේ. අනේ shopping ඉන්නේ ජොබ් එකක් කරපු නැති මිනිහා. ඉතින් මේකයි තත්ත්වේ. මේකට තමුන්නාසලා නිසි පියවරක් නොගත්තොත් අපේ රටේ යන අත ගැන අපිට වෙනමම හිතන්න වෙනවා. මම කරන විශේෂින්ද රිසාන් ආෆික් ගැන පොඩ්ඩක් අහන් ඉන්න අනුවේදනීය කතාවක්. මට මෙමරි චිප් එකේ තියෙන විදිහට මට මතකේ 1988 පෙබ්‍රුවාරි 4 වෙනිදා ලංකාව නිදහස් ලැබුණු දිනයක තමයි මේ දරුවා කොහෙද මේ මුත්තූර් වල සාෆියාර් නගර කියන ඔබසුති සාෆියාර් නගර කියන නගරේ ඉපදුනේ. මේ දරුවගේ තාත්තා කැලේට ගිහලා දර කඩලා ජීවත් වුණේ. අම්මා තමයි සෞදි යන්න හිටියේ. තව නංගිලා දෙන්නෙකුයි තව පිරිමි දරුවෙකු හිටියේ හින්දා අම්මට කිව්වා දුව මම යන්නම් අම්මේ අම්මා ඉන්න කියලා. අනේ પાස්පෝර්ට් එකේ දිනය හොර ඒජන්සි කාර්යෝ වෙනස් කළා 1982 කියලා මේ ළමයා යවලා අර ශරියා මිලිච්ච නීතිය යටතේ දරුවට කිරි දෙන්න ගිහිල්ලා ශරියා නීතිය යටතේ කවදාවත් අම්මා කෙනෙක්ට බ්‍රෙස්ට් ෆීඩ් කරන්න ඕනේ 2 years යන්න බෑ shopping යන්න බෑ දරුවව දාලා මුස්ලිම් ලෝ එක ඩිවයින් ලෝ එක මුස්ලිම් ලෝ එක එහෙම ගිහිල්ලා ගෙදර එද්දී දරුවට ඉස්කෝලේ යනවා මොකද මෙයා යද්දි මේ දරුවා රිසාන් ආෆික් ඉස්කෝලේ යන දරිවියක් එයා බේබි සිටර් කෙනෙක් නෙමෙයි එයා දන්නේ කොහොමද කිරි දෙන්න කියලා අනේ අවුරුදු 7මාරක් ජේල් එකේ තියාගෙන මම එම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයේ එතකොට චාල්ස් කුමාර මේ සියලු දෙනා සටන් කරලා මේ අයට මේ රිසාන් ආෆික්ගේ ඇත්ත પાස්පෝර්ට් එක අධිකරණයට යවන්න බැරි වුණා. හරි ට්‍රාන්ස්ලේටර් කෙනෙක් හරි නීතිඥයෙක් උසාවියට යවන්න බැරි වුණා. කේරළේ ඉන්න මලයාල නීතිඥයෙක් තමයි ඇව්වේ. අන්තිමට මේ කෙල්ලෝ බෙල්ල කපලා මරලා දැම්මා. නිකන් හිතන්න මේ වගේ දරුවෙක්ව අනේ දන ගහන්න කියලා බෙල්ලට කොටනවා කියන්නේ මොන අපරාධයක්ද කොහොමද දරාගෙන ඉන්නේ කියලා. මම මේක වුණ දවසේ කතා කළා 9 වෙනිදා ජනාධිපතිතුමාට. අනේ ජනාධිපතිතුමනි මොකද්ද මේ වුනේ? මේ ඇයි මේක වෙනකන් හිටියේ? අපි කොච්චර උත්සාහ කළාද කරන්න දන්නේ නැහැ කිව්වා. නාමල්ව දන ගහලා බෙල්ල කපනවා කිව්වා නම් එහෙම. දෙයියනේ චෙට් කීයක්ද සෞදි අරාබියට බේරගන්න. තමුන්ගේ දරුවන්ට තියෙන ආදරය වෙන අයට නැහැ. තමුන්ගේ පවුල, තමුන්ගේ දරුවෝ, තමුන්ගේ යාළුවෝ. මේක ඩිලාන් පෙරේරාට තිබුණේ. එයාට තමයි විරුද්ධ දෝෂාභියෝගය ගෙනල්ලා අපි බැරුණා. කවන්නේ. දෝෂාභියෝගයෙන් වැඩි ඡන්දෙන් උන් දින්නා. නමුත් අපි ලෝකෙට පෙන්නවා කොන්ද පණ තියෙන മന്ത്രിවරු ඉන්නවා. මේක තමයි මුස්ලිම් ප්‍රජාවට අපි ಜಾති ભેද සම්බන්ධ කරගත්තේ නෑ ඒකට. මම මුත්තුරු ගිහලා අම්මලා තාත්තලා හම්බෙලා ඒ තොරතුරු අරගෙන BBC එක ගිහලා තමයි මේ සිද්ධියට කතා කළේ. අද තමුන්නාසලට යුරෝපයේ ඒ වගේ ශරියා නීතියක් නැති වුණාට තමුන්නාසලටගේ මුදලට එවෙන තමුන්නාසලගේ අයිතිවාසිකම් වලට වෙන්නේ ඒ දෙයම තමයි.
අද අපේ රට මහ ලොකු ප්‍රෞಢ ඉතිහාසයක් කිව්වට සෞදි අරාබියාවේ මේ වෙනකොටත් කන්දාර් පාර්ලිමේන්ත සර්දිනා පාර්ලිමේන්ත ඔලෙයියා කඳුරුවල ගණිකා නිවාසවල ලක්ෂ ගණන් අපේ අම්මලා අක්කලා නංගිලා සෞදි ජාතික ක්‍රූර කාම හාම් පුතාලාටින් අතවරයට ලක් වෙනවා. අපි බලාගෙන ඉන්නවා. අපි කියනවා අපේ රට ශාස්ත්‍රීයයි. අම්මේ සංඛ්‍යා ලේඛන වලින් මේ වගේ සුරපුර යන්නේ ආසියාවේ ආශ්චර්ය. ලෝකෙටම නැහැ, චීනට නැහැයි. ආසියාව ආශ්චර්ය නෙමෙයි රාජපක්ෂ ආශ්චර්යයි. පවුලට විතරයි ආශ්චර්යයි. අනිත් අයට නැහැ. ඉතින් මිත්‍රෝනි මේ වගේ අපේ රටට අපිට වඩා දුප්පත්ට සුඩානේ ඉතියෝපියාව යවන්නේ සෞදි අරාබියාවට. ඒක මතක් කරපින්ද ඒකට මම උත්තරයක් ඇටියට මේක අපි මම කුවක දේශපාලනය කරන්නේ මම කියන්නේ මැද පෙරදිගට ස්ත්‍රීන් යවන්න තහනම් කරලා මම කියන්නේ මම කියන්නේ පුහුණු ශ්‍රමිකයෙක්. ගාමන් ෆැක්ටරිස් වලට හොස්පිටල්ස් වලට නර්සස්ලා හැටියට ඒ වගේ ගියොත් එයාට ආරක්ෂාවක් තියෙනවා. නමුත් සෞදි වල ගේකට හිරකලොත් ගයක් ඇතුළට අපේ සහෝදරියක් යවුවොත් අනේ ඉතින් දෙයියන්ගේ පිහිට තමයි. ඒක තමයි තිත් ඇත්ත කතාව කවුරුත් ඇවිල්ලා කියන්නේත් නැහැ. නමුත් ඇත්ත කතාව ඒකයි ජීවත් වෙන්න බැරි හින්දා තමයි ලංකාවේ අපි මේවා දේවල් ටීවී එකේ උගුරේ ලේරහ වෙනකන් කියද්දිත් සෞදි වලට යන්න පෙළවිලා තියෙන්නේ. අපේ ජනතාව තමුන්නාස්ලා හිතලා හිතනවා ඇති කොච්චර කැකෑරුණ කොච්චර පීඩනයටපත් වුණ ආර්ථික තත්ත්වයක් ලංකාවේ තියෙනවද කියලා. අනේ ළමයිට ඉස්කෝලේ යන්න විදිහක් නැහැ. ගේ හදා ගන්න විදිහක් නැහැ. කමන්නේ මාව රේප් කරලා මාව මැරුවත් කමන්නේ කියලා තමයි අපේ අම්මලා අක්කලා නංගිලා බාට දෙකක් දාගෙන සිලිසිලි බෑගයක් අරගෙන කටුනායක එයාපෝට් එකකින් මැද පෙරදිගට විදේශගත වෙන්නේ. තමුන්නාස්ලා මේ හැමෝම මම කියන්නේ බොරුවක් නම් හැම කෙනාම එයාපෝට් වල යනවා. ට්‍රාන්සිට් මේ පැසෙන්ජර්ස් හැටියට සෞදි ඩුබායි අබු ඩාබි වල ඉඳලා ඇති. මෙතන ඉන්න කී දෙනෙක්ගෙන් ඇවිල්ලා හිඟා කාලනද අපි අම්මලා කරනවා කියලා නැද්ද? අනේ අපේ අවුරුදු දෙකක් වැඩ කළා ගහලා ලැබුවා ගෙදර යන්න විදියක් නැහැ කියලා. මේ හදන බොරු නෙමේ මේක තමයි ඇත්ත. යුරෝපයේ තමුන්නාස්ලාට නැති විශාල ප්‍රශ්නයක් මැද පෙරදිග වැඩ කරන අපේ අම්මලා අක්කලා නංගිලාට තියෙනවා. 300ක් ගැබ් අරන් ඇවිල්ලා තියෙනවා. ආරක්ෂක ක්‍රම පාවිච්චි කරන්නේ මුස්ලිම් කාම හාම් පුත්තු. සේරම සෞදි ළමයි. බොහෝ අයට ඒඩ්ස් හැදිලා 2000ක් අහුණා ඒඩ්ස් හැදිලා. මැද පෙරදිගින් ආපු. මොකද්ද මේ තත්ත්වය? ඉතින් මේකට විරුද්ධව තමුන්නාස්ලා සාධාරණයට එකගව තීරණයක් ගන්නවා නම් මේක නවත්තන්න මේ සටනට එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන්න කියලා ඉල්ලිමිල්නවා. ඒකාධිපති රජයක තියෙන ස්පූර ලක්ෂණ තමයි දැන් අපි හිතමු අපේ පක්ෂයේ දැන් මේ කතා කරන හඬ නගන චරිත මොකක් හරි ඉන්නවා කියලා. පහුගිය ටිකේ මේ අයව ගත්ත සල්ලි වලට. තිත්තත් ඒකනේ. වරදාන මේ බොරුවට කියනවා දැක්ෂත්තිපත් කරන්න ගියා කියලා. බොරු. දැක්ෂත්තිපත් කරන්න නෙමෙයි ගියේ මුල් ශක්තිපත් වෙන්න ගියේ. සල්ලි වලට ගියේ. එක්සත් දැන් සහෝදරයා මේකයි වැඩේ. අපි හිතමු සල්ලි දැක්කම යක්කුත් දිවදික් කරනවලුනේ. ඉතින් ඒක නෑ ඔබතුමාගේ කෝපේ සර්වසාධාරණයි. මම කියන්නත් ඒකයි. මම පිළිගන්නවා. මම 100% එකයි. නමුත් මම මරන්න කියන එක තරකට මම ඔබතුමා ඉන්නේ එතන. බොහොම ස්තුතියි. මම කියන්නේ දැන් බාණ්ඩ දැන් පබා මන්ත්‍රීතුමිය 88ට වැඩිය එක්සත් ජාතික පක්ෂිකේ ඡන්ද ගත්තා. කරු ජයසූරිය මහත්තයා දෙවියන් දාලා ඉස්සරහට ආවා. අන්තිමට මොකක්ද උනේ? අනේ 18 වෙනි සංශෝධනයට පක්ෂව අනේ කළු සාරියක් අදගෙන ආවා එදා විරුද්ධ වෙනවා කියලා අනේ බලද්දී ආරංචි වුණ අන්න මනුෂ්‍ය නායකයෙක් ඉන්නවා කෝටි 5ට අලව වෙලා අන්න ටෙම්පල් ට්‍රීස් වල ඉන්නවා කියලා. ඉතින් අපි මොනවද කරන්නේ මේකට? ඛේද වාචකයක්. ඉතින් තමුන්නාසලට තියෙන්නේ ඒ වගේ චරිත ඊළඟ ඡන්දවලදී ප්‍රතික්ෂේප කරන එකයි. නමුත් තමුන්නාසල ඒවා කරාද ලංකාවේ ජනතාව? බල් ටික අහපුවට 3,36,000 දුන්නා තමුන්නාසලා. මොකද කළේ තමුන්නාසලා? ජොන්සන්ට ලක්ෂ කීයක් දුන්නාද? 10 ලක්ෂ කීයක් දුන්නාද? දැන් තමුන්නාසලගේ හදවත ඔය තියෙන නිර්භීතකම ඒ ප්‍රදේශයේ ජනතාවට තිබුණාද? ඉතින් කොහොමද ලංකාව හදන්නේ? බල් ටික අහපුවට 3,36,000යි. වැඩිම මනාප. බල් ටික අහන්න ඡන්ද වැඩි. අපි මේ මරණ වරෙන්තු අතේ තියාගෙන අපි මේ සටන දෙනවා. අපිට ඡන්ද දෙනවා ලක්ෂ ගණන්.
නමුත් ඒ වරදට නිසි දඬුවමක් ලංකාවේ ඡන්දදායකව දුන්නාද? 61 දෙනාම ගියොත් දින්නා. ඉතින් දෙයියනේ කොහොමද හදන්නේ? ඒකට නායකයා පළිද? ඒකට නියෝජ්‍ය නායකයා පළිද? රනිල් පළිද? සජිත් පළිද? කරු පළිද? මේ මංගල පළිද? නෑ. උපතින් හොරාම තමයි. ඌ සල්ලි දැක්කම දිව දික් කරනවා. තමුගේ අම්මව විකුණනවා. අද සෞදි වලට කතා කරන සමහර සැමියල මේ සැමියන්ට මම බයිනවා. මම අහන්න කෙලින්ම අනේ මහත්තයා රංජන් මහත්තයෝ මගේ වයිෆ් ඉන්නවා සෞදිය ගෙනත් දෙන්න. මම අහන පළවෙනි ප්‍රශ්නේ ඇයි වා මුස්ලිම් මිනිසුන්ට තමුගේ බිරිඳ වික්කේ? අබ්බගාතේද තමුසේ කියලා අහනවා. නෑ හොඳට අතපය තියනවලු. රස්සාවක් කරන්නේ අරෙන් එවන සල්ලි වලින් බීලා ගෙදරින් දුව දූෂණය කරනවා. කවද්ද අපි මහලන්නේ? සෞදි ගිහිල්ලා අනේ කාමුක හාම්පුතාලගේ අතවරට ලක් වෙලා දුක් විඳලා රේප් වෙලා එවන සල්ලි වලින් මූ බීලා ඇවිදලා රෑ ඇවිල්ලා තමුන්ගේම ජාතක වුණ දුව දූෂණය කරනවා. කීයක් ඒ වගේ පස්සේ ලංකාවේ පහුගිය ටිකේ වුණාද? ඉතින් මේ චින්තනය වෙනස් කරන්නට ඕනේ. මේ හිතන විදිය වෙනස් කරන්න ඕනේ. අපේ පක්ෂය මම කියන්නේ අපේ පක්ෂෙත් හොරු ඉන්නවා. තිත්ත ඇත්ත කතා කරනවා. මම කිව්වේ එදා ඉඳලා මට සංස්කරණය කියන එක එඩිට් කියන එක මගේ මේ සිලබස් එකේ නැහැ. පිළිගන්නවා නම් පිළිගන්න නැත්නම් ගහලා යනවා කමක් නැහැ. මම කියන්නේ අපේ පක්ෂෙත් හොරු හිටියා. ඒ හොරු ටික ගිහිල්ලා කොටක් ගිහිල්ලා දැන් සුද්ධ වෙලා තියෙන්නේ. තව 3-4 දෙනෙක් ඉන්නවා. බය වෙන්න එපා. වන් ෂොට් ලා ඉන්නවා පක්ෂ සුද්ධ කරන්න. ආපු ගමන් උන්ටත් ගහලා මේ පක්ෂේ ඉදිරියට ගෙනවා කියලා කියනවා. අපේ පක්ෂේ ඩබල් ගේම් ගහන අය ඉන්නවා මහත්තයෝ. තමුන්නාසට ඒක අවබෝධ කරගන්න හොඳ ක්‍රමයක් මම කියන්නම්. තමුන්නාස රාජ්‍ය මාධ්‍ය ගැන හොඳ වගකීමෙන් බුද්ධියෙන් විමර්ශනය කරන හොඳට ඇනලයිස් කරන්න. අපේ පක්ෂේ හිරේ දාන්නේ නඩු වැටෙන්නේ වැඩිපුර ගහන්නේ අපිට ගහනවා නම් ඒ කියන්නේ අපිව මේචල් කරන්න බෑ. අපේ පක්ෂෙක තියෙන ගොඩක් කෑ ගහන කට්ටිය. ඒ කෑ ගහන කට්ටියට රාජ්‍ය මාධ්‍ය ගහන්න නැත්තම් ඒ කට්ටිය ඩබල් ගේම් දෙනවා. දැන් තේරෙනවද කවුද කියලා? හොඳට ඒක අවබෝධ කරගන්න. ඒ වගේම එකක් හිතේ තියාගන්න. මම පහුගිය ටිකේ කුඩු ගැන මේ විශ්වාස භංගයක් ආව අපි කතා කළා. මාවයි හරින්නයි තමයි අන්තිමට දැක්බේ මේ ගැලරියට හොඳ ටච් එක දෙන්න හොඳ වචන වලින් අමතන්න පුළුවන් දෙන්න හැටියට මාව දැම්මා. මට නායකතුමා ඇවිල්ලා කිව්වා මේ ගැන බ්‍රීෆ් එකක් කරන්න මේ කතාව පොඩ්ඩක් කියන්න කියලා. මම දැන් කරු කතානායකතුමෙනි කියලා මගේ කතාව කරගෙන යද්දි අනේ ආණ්ඩු පක්ෂේ වීඩියෝ දාලා තියෙන කමක් නැහැ. මේ ආණ්ඩු පක්ෂේ මම කුඩුගෙන ආපු ලොකුම ඇමතිවරයෙක් ගැන සහ එළියුමක් දුන්න දේ ගැන කතා කරන්න යද්දි කිව්වා රංජන් මේ ඒ නම් ටික පොඩ්ඩක් අයින් කරලා පවුලට විතරක් ගහන්නකෝ. මම කිව්වා මොකද්ද ඉතින් මේක තේරුම එහෙම නෑ ඒගොල්ලෝ දැන් එන්න කතා කරලා තියෙන්නේ. ඒගොල්ලෝ මේ පැත්තට පනින්න. ආවට පස්සේ දඬුවම් දෙමු. නමුත් ඡන්දෙ දිනන්න මේ අය ගන්න වෙනවනේ. ඒ හින්දා මට නම් 60ක් විතර කිව්වා සන්තෝෂ වෙන්න. ආණ්ඩු පක්ෂයේ 60 දෙනෙක් විතර නායකතුමාට කතා කරලා මේ පැත්තට එන්න අවසර ඉල්ලලා තියනවා ලෑස්ති වෙලා ඉන්නවා. ඒ නිසා ජයග්‍රහණය ගැන කුකසත් තියාගන්න එපා. කුසසත් තියාගන්න එපා. ඒක තමයි தත්ත්වේ. ඒ වගේ தත්ත්වයක් දැන් තියෙන්නේ නම් ටික කියන්න බෑ. එතකොට ඒ අය එන එක පොඩ්ඩක් පමා වෙනවා. ප්‍රශ්න ඇති වෙනවා ඒගොල්ලන්ට. තමුන්නාසලා දන්නවා මේ ඡන්දෙත් පහුගිය ඡන්දෙත් කිව්වා එක්තරා නායකයෙක් මේක ආණ්ඩුවට රතු එළියක් අපිට ලක්ෂ 2කමාර ඡන්ද නැති වුණා. අපිට ආසන 17ක් නැති වුණා മന്ത്രി ආසන. එයාට ලොකු ප්‍රශ්නයක් ආවා. අපේ නිමල් සිරිපාල මැතිතුමා නම කියවන සමාවෙන්න. ඉතින් එයා පවා කලකිරලා ඉන්නේ. ඒ අයත් දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයෙක් ඉන්නවා කරුණාම්මන් කියන මිනිමරුවා. එයා එක කොහොමද ඉන්නේ කියලා කියන්නේ. ඒ හින්දා තමුන්නාසා ඕනම දෙයක් මේ ඉර හඳ දවල් රෑ සුදු කළු උස මිටි වගේ මේ මොකද්ද කියන්නේ මේ සඳ හිරුතරු අපි සඳ හිරුතරු පවතිනතුරු අපි මැරෙන්නේ නැහැ කියලා පක්ෂෙකුත් නැහැ මිනිහෙකුත් නැහැ කවුරුත් නැහැ. තමුන්නාසලා හිතන්න එපා මෙයා මේ මැරෙන්න කල්ලිදී කියලා. ගඩාවිත් ඔහම තමයි හිතුවේ පෝල් පෝට් හිතුවා ඉඩියමෙන් හිතුවා ඔය සේන දෙනා ඔහම හිතුවා. අන්තිමේ උමන් මේ
වැලිමියෙක් වගේ අදන් ඇවිල්ලා තමයි මූණට මූත්‍රා කරලා මැරුවේ. ඉතින් මේ කතා කරන විනාඩියෙන් ලංකාවේ දේශපාලන වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැන හිත අහිතක් තියාගන්න එපා. ඍජුව තමුන්ගේ දර්ශනීය ප්‍රතිපත්ති අනුව ඉන්න පක්ෂේ ජයග්‍රහණය අත ළඟයි. දෙවි කෙනෙක් ඉන්නවා සුභාධර්මී ඉන්නවා බය වෙන්න එපා කියන එක තමයි කියන්නේ. දේශපාලනේ පැනලි ගැන කතා කරද්දී අපේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු එක්කෙනෙක් තමයි SWRD බණ්ඩාරනායක මහත්තයා. ඒක පැනිල්ලක් කියලා කියන්න අමාරුයි. එතුමා සංඝවේදගුරු ගොවිකම්කරු පංචමහා බලවේගයේ එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදාගෙන පැන්නා. ඒකට පැන්න මෙල්ල කියලා කියන්න පුළුවන්. ඒතර රොනීද මෙල් අටපාරක් විතර එහාට පයින්නවා මෙහාට පයින්නවා එහාට පයින්නවා මෙහාට පයින්නවා. ඇමති දූර දාලා ඇමතිකන් තියේද ශ්‍රීපති මංගල මෙහාට පැන්නා. එතකොට ඒ පැනිල්ල මරණ වරෙන්තු අතේ තියන් පැනිල්ලක් නේද? ඒ කියන්නේ මහින්ද රෙජිමේට එරෙහිව ඒ අය කෝටි 200ක් කොටින්ට මුහුදු බෝට්ටු 150ක් ගන්න කෝටි 200ක් දුන්නා කියලා ඩයලොග් ටිරාන් අලසරා ඒ රිස්කි පැනිල්ලක් ඒක. එතකොට ඒක ජීවිත පරිත්‍යාගයෙන් එන පැනිලි. පැනිලි වර්ග තියෙනවා. පැනිලි වලට කැටගරි තියෙනවා. එතකොට දැන් දයාසිරි පයින්නවා. එතකොට එයා කියනවා වරාය ගලක් තියෙනවා කියනවා. දැන් ගල නැහැ අපි ගල මේ කැඩුවා කියලා කියනවා. මත්තල එයාපෝට් එකට ෆ්ලයිට් එන්නේ නැහැ කිව්වා. දැන් ගෙන්න ගන්න ඕන කියලා කියනවා. නොරොච්චෝලේ කැඩුන්නේ නැහැ කියනවා. ඉස්සර තෙල් ලීක්කයක් තිබුණා. ඉතින් ඒ පැනිලි වෙන පැනිලි. ඉතින් අපි පැනිල්ලට දෙන ගෞරවය එක එක කැටගරි අනුව වෙනස් වෙනවා. ඉතින් ඔබතුමා අහපු ප්‍රශ්නෙට ආණ්ඩුව පිටවන්නට අපිට ඒ වගේ පයින් ගෙම්බෝ ටිකක් ඕන වෙනවා පිටවන්න. සමා වෙන්න. පිටවන්න ගෙම්බෝ ටිකක් ඕන වෙනවා. නමුත් ඒ අයට එහෙම ලොකු තනතුරු දීලා මේක පාලනය කරන්න දෙන්නේ නැහැ දෙයනේ. අපි ජීවිත පරිත්‍යාගයෙන් මේක ඉද්දි උන්ට එහෙම තරක් දෙන්න පුළුවන්. එහෙම කරන්නේ නැහැ. තමුන්නාසලගේ මතය පක්ෂයේ බහුතරයේ මතය අනුව ඒ අයට නිසිතන ලැබෙයි. නමුත් සමහර අය ඉන්නවා ඒ දැන් පවතින ආණ්ඩුවේ හොරකම් දූෂණ මරකම් ගැන උපරිමව දන්න ඒ තොරතුරු තියෙන කට්ටිය. ඒ කට්ටිය ඔබතුමා කියන විදිහට අර ආයුධ හොයන්න වගේ ගිහිල්ලා නැති කරන එකට වඩා හොඳයි නඩු වලට උසාවි වලට පාවිච්චි කරන්නට ඒ තොරතුරු පාවිච්චි කරන එක. ඉතින් අපි අර ජරා ජස්තන් වුණ එහෙම චරිතරම් ගන්නෙ නැහැ කියන එක ඒ පොරොන්දුව දෙන්නම්. මොකද අපි ඉන්නවා එතන කතා කරන්න. නමුත් මේ දේශපාලන ප්‍රවාහය මේ ව්‍යවස්ථායක විධායක අධිකරණයේ ඇතුළේ මේ තියෙන දේශපාලන මෙකැනිසම් එක යටතේ අපිට ඒක ඉන්දියාවේ මෝඩිටත් උනා ඒක නරේන්ද්‍ර සිංහලත් උනා මේ කැමරන්ට බව එක වෙලා තිනවා මම දන්නේ මෙහෙත් මේ දේශපාලනයේදී ඒ දේ වෙනවා. නමුත් ජනතාවට ඒ වගේ චරිතවලට ප්‍රතිඋත්තර දෙන්න සර්වජන ඡන්දය තියෙනවා. රොනීද මෙල්ට ඒක කිරුවා මිනිස්සු. පහුගිය ටික ආපු චරිත වලට ගෙදරම යවුවා. මොකද මම මේ වේදිකාවේ මේ කියන කතාව මම අවුරුදු 20කින් පස්සේ කියද්දිත් ඒක වළංගු වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ චරිත වලට උත්තර දෙන්න තියෙන්නේ පක්ෂයකට වඩා ඡන්දදායකයන් වන්න තමුන්නාන්සලාට කියන එක තමයි කියන්නේ. අපි තීරණයක් ගත්ත ස්වාමින් වහන්සේලාට නාම යෝජනා දෙන්නේ නැහැ කියලා. අපි මතේ ඉන්නවනේ තාම. නමුත් අපි පහුගිය ටිකේ අපි හිතමු මැර කණ්ඩායමකින් නාම යෝජනා දීලා තියෙනවා ආණ්ඩු පක්ෂයෙන් මැරයෝ කණ්ඩායමකට එක්තරා ගමක දිස්ත්‍රික්කය කියලා. දැන් ඒ අයව පාලනය කරන්න අපි දානවා හර්ෂ සිල්වා වගේ කෙනෙක්ව. නිකන් හිතන්න අපි දානවා ජෙනුයින් උගත් හොඳ ඩිග්‍රී තියෙන හොඳ පොලිටිෂියන් කෙනෙක්ව. අනේ අර මිනිස්සෙක් හැප්පෙන්නම බෑ. එතකොට අපිට විස නසන වගේ යම් දේවල් පාවිච්චි කරපු අවස්ථා උපක්‍රමශීලී දේශපාලනේ වෙලා තියෙනවා. ඒතකොට ඔබතුමාලා කියයි ඇයි මේ මරයට නාම යෝජනා දුන්නේ කියලා. නමුත් ඒ වගේ දේවල් රජ කාලෙත් වෙලා තියෙනවා. බොහෝ තැන්වල වෙලා තියෙනවා. ආවට පස්සේ එයාට නිසිතන දුන්නොත් නොදුන්නොත් ඒකනේ වෙන්න ඕනේ කියන එක මතේ තමයි මම ඉන්නේ. තාම ඌව විසිරුණොත් නැහැ. ඌව ඡන්දෙට අපි මහාමැති අපේක්ෂකෙනෙක් සෝමින් ඉන්නවා. බොහෝ විට මගේ මිත්‍ර හරින් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් වෙන ඉඩ තියෙනවා. ඌව ඡන්දේ අනුව දැන් මේ ඡන්දේ පෞගේ පළාත් සභා ඡන්දෙත් ලක්ෂ 2.5ක් අහිමි වෙලා മന്ത്രി ආසන 17ක් අහිමි වෙලා ආණ්ඩුවේම පාර්ලිමේන්තු සභාපතිවරයා වන නිමල් සිරිපාල කියනවා ආණ්ඩුවට රතු එළියක් ආණ්ඩුවේ ලොකු පිපිරීමක් දෙදරීමක්
ආණ්ඩුවට විශාල ප්‍රශ්නයක් කියන එක පිළිගත්තා. ඒකත් එක්ක මේ අය ඌවේ ඊට වඩා මොණරාගල බදුළු මේ ඡන්දදායකයන්ගේ තත්ත්වෙත් එක්ක අපිට ලොකු ජයග්‍රහණයට යන්න පුළුවන් කියන උපකල්පනයේ මතේ අපි ඉන්නවා. එතකොට ඊට පස්සේ තමයි ඔය පොදු අපේක්ෂා කතාව සහ ජනාධිපතිවරණය එන්නේ. එතකොට දේශපාලන සිදුවීම් බොහොමයක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. චරිත මතුවේවි. ඉන්න චරිත මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් ලංකාවේ ජනතාවට හිත කර දෙයක් වේවි. ඒකේ හැම විටම හැබැයි හිතා ගන්න ඉල්ලන්නේ පොදුව අපේ අපේක්ෂකෙක් આવොත් ඉන්නල්නේ අලියා ලකුණෙන් එක්සත් ජාතික පක්ෂ කියන පක්ෂි. මේ පැනපු අයගේ පැටගිරිය පොඩ්ඩක් චෙක් කරන්න අපේ අම්මේ තාත්තේ පැනපු අය සේරම බැඳපු අය. බැඳපු අය කියන්නේ ප්‍රශ්න වැඩි අය. මම දන්නවා සමහර മന്ത്രിවරු ඇමතිවරු හිටියා ගෙදර තියෙන ආර්ථික මේක ඇත්තටම බොහොම සංවේදී ප්‍රශ්නයක්. ගෙදර උදේ නැගිට වෙලේ ඉඳලා බබාලගේ ප්‍රශ්න බබාල 3-4 දෙනා හිටියා. ඒගොල්ලන්ගේ এডুকেෂන් වලට පිටරට යවන්න සෝබෝන් ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ඕස්ට්‍රේලියාවේ এডুকেෂන් වලට ලොකු මුදලක් යනවා. ගෙයක් නැහැ. ගෙවල් හදන්න ඕනේ 3 දෙනාට. කෙල්ලෝ 3 දෙනෙක් ඉන්නවනම් ගෙවල් 3ක් හදන්න ඕනේ. දෑවැදි දෙන්න ඕනේ. ලොකු මුදලක් අවශ්‍ය වෙනවා. රංජන් රාමනායක වන මට මම අම්මත් නැහැ තාත්තත් නැහැ සහෝදරයෝ නැහැ කසාද බැඳලා නැහැ ප්‍රශ්න ගොඩක් අඩුයි. අවුරුදු රුපියල් 50000 කට ජීවත් වෙන්න පුළුවන් මාල් බොම සරල ජීවිතේට පුරුදුලා තියෙන්නේ. ඒ හින්දා පයින්න ඕන වෙන්නේ නැහැ. හැබැයි මම බැන්දොත් සමහරට පණී කියලා මටත් හිතෙනවා. ඇත්ත කියන්න ඕනේ. ඒ කියන්නේ වයිෆ්ගේ බලපෑම් මත යන්න වෙයි දන්නේ නැහැ. ඒ හින්දා බදින්නේ නැහැ. ඇත්තම පොඩ්ඩක් හිතන්න ඕනේ අපි මේ වගේ පක්ෂයේ අසරණ වුණ අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත් වුණ කාලයක් ආවේ නැහනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ සේරම දෝෂාරෝපණය ආවේ අවුරුදු 30ක යුද්ධයක් ඉවර කළා ජයග්‍රහණය කරපු රජයක් එක්ක අපිට හැප්පෙන්න ඕනේ. එතකොට සාමාන්‍ය සාධකට ගියත් මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා විපක්ෂයක් ගැන කතා කළාද? විපක්ෂ නායකයෙක් ගැන කතා කළාද? දැන්නේ කියන්නේ මුංග එලවන්න ඕන ඕරු කියලා. මේ අවුරුදු 5ක් යනකම්ම යුද ජයග්‍රහණ වලින් මේ ඔද්දල වෙලා හිටියේ. පහුගිය ටිකේ අපේ අම්මේ තාත්තේ ටෙලිෆෝන් එකක් ගත්තා මොනවද අර රින්ග්ටෝන් එක? ආයු බෝයවා මහරජාණෙනි. දැන් එක ටෙලිෆෝන් එකක තියනවද? කොහේ රින්ග්ටෝන් එක? සින්දුව දාන්නෙත් නැහැ. ඉස්සර මම ගන්න හැම ඇමතිවරුන්, മന്ത്രിවරුන්, සභාපතිවරුන්ගේ යන්නේ ටෙලිෆෝන් එක ඕක. අද ඒ සේරම ඉවර වේගන දැන් හැදීගෙන එනවා. දැන් මුළු ජනතාවට බහුතර ජනතාවටම ඕන වෙලා තියෙනවා මුංග එරෝල එක්සත් ජාතික පක්ෂයේ රජයක් බිහි කරන්න ඕනේ කියලා. අපි තමුන්නාස්ලා මේ ආවේගයෙන් කතා කරනවා. නමුත් ඡන්දේ දාන ඡන්ද දායකයටත් ඒ ආවේගය එන්න ඕන නේද? අද ලංකාවේ මුළු ඡන්ද දායකයෝ ඇතුළු ජනතාවම අල්ලස්සට පුරුදු වෙලා තිත්ත්‍යත් කතා කරන්න එපා. කුකුල් පැටව් දෙන එකට, තකරන් දෙන එකට, 3 wheel කාර්යාලයක් හදන සමහර අයට ඉඩම් පවා දීලා තියෙනවා. ඒ වගේ පුදුම විදිහට අල්ලස් අපේ කටානේ ආසය බැලුවොත් තම්බා අපි දෙහිවල පැත්ත බැලුවත් අපි ඒ කියන්නේ ධනසිරිලා පවා ඒ කියන්නේ වේදම් කරලා තියෙනවා. ඒ කියන්නේ රේණුකාලට හැරෙන්න බෑ. ඉතින් ඕක තමයි තත්ත්වය කියන්නේ අද ඒක හරියම ඇත්තටම මැතිවරණ කොමසාරිස්ගේ භූමිකාව අන්තිම වැරදි තත්ත්වයක් තියෙන. එයා දැන් ගෝඨාභය රාජපක්ෂ කියන ලේකම්වරයා වේදිකාවට නගිනවා. කෝටි ගණන් බෙදනවා. ඉන්දියාවේ ඉන්න මැතිවරණ කොමසාරිස්ට පුදුම කොන්දක් තිබුණා. මෝඩිට පවා තර්ජනය කරන්න. මෝඩිට පවා නීතිය ගැන කියලා දෙන්න. නමුත් ලංකාවේ මැතිවරණ කොමසාරිස් කියන්නේ හැම වෙලේම අර තත්ත්ව කිලි දාගෙන ඉනාවේ මගේ මෙතන වපසරයෙන් එහා මීට වඩා මට නීති ක්‍රියාත්මක කරන්න බෑ කියලා කියන මිනිස්සෙක්. ඒ කියන්නේ ඉන්දියාවේ පහුගිය ආණ්ඩුවට තුනේ ඒකයි බොහෝ චෝදනා තියෙන ඇමතිවරු තමයි හිටියේ. ඒක තමයි පරාජයට හේතුවක් තුනේ. ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ එක ඉදිරිපත් වෙන ඉස්සෙල්ලා වත්කම් බැරගම් ප්‍රකාශය ඉල්ලලා තිබුණා. නමුත් 90%ක්ම දීලා තිබුණේ නැහැ. ඔහුට පුළුවන් ඒ වෙලේ ඔහුගේ മന്ത്രി ධූරය කැන්සල් කරන්න. නමුත් කවදාවත් ඒක උනේ නැහැ. ඒ කියන්නේ අපි දන්නවා සමහර අවස්ථාවල අපි කොළඹ දුමින්ද සිල්වලා තිලංග සුමිත බාල්ලා වේදම් කරපු මුදල ඒ කාලේ පළාත් සභාවේ කෝටි ගණනාවක් මේ සැරේ ලංසල වේදම් කරපු මුදල කෝටි ගණනාවක්. ඉතින් අපි මහම්මන්තොට ඒ කියන්නේ මැතිවරණේ පටන් ගත්ත වෙලේ ඉඳලා වේදම් කරන ගණන් ගිලව් ගැන සීමාවක් නැහැ. නමුත් ඉතින් ඒකට තමයි අපේ නායකතුමා
ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම ඔය දේවල් පිළිටන්න කියලා ඉල්ලුවේ. ඉතින් මේ තුනෙන් දෙක 13 සංශෝධනය. ඉතින් මේ තුනෙන් දෙකේ බලය තියෙන රජයට අද ඒක කරගන්න බෑ කියන්නේ ඉතින් කාගේද වරද කියලා ඔබතුමා හිතනවා. ඒක ෆින්ලන්ඩ් වල වගේ තියෙන ඩෙමොක්‍රසි ඉතින් ලංකාව වෙනකන් අපි සිහින මවනවා. මම හිතනවා ඒක බිඳක් හෝ මම මේ පක්ෂයෙන් දකින්නවා නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ රජයේ ඉද්දි අපේ ගරු නායකතුමා ඒක කළා. එතුමා පිළිගන්නවා ඇති. එතුමා හොරෙක් නෙමෙයි වංචාකාරයෙක් නෙමෙයි තමුන්ගේ සිකියුරිටි එක දවස් 3ක් රිමාන්ඩ් එකේදී පොලිසියට කතා නොකරපු මිනිස්සෙක්. එතුමා තමුන්නාසල දන්නවා ඇති මේ කැලණියේ පන්සලට වැඩිම ඉඩම් පරිත්‍යාග කරපු පවුල අද වෙනතුරු නමක් දාන්න තහනම්. ඉතින් ඒ වගේ නමුත් ළමයි වඩා ගන්නත් බෑ. අත ගන්නෙත් නෑ. කෝල් දෙන්නේ නෑ, hina වෙන්නේ නෑ. නමුත් ඒතුමා තමුන්ගේ වෘත්තිය කරනවා හරියට. ඉතින් පින්ලන්තේ තියෙන ඒ ඩෙමොක්‍රසි, ඒ ඩිසිප්ලින් තියෙන ඒ පොලිටික්ස් අපේ ලංකාවට කවදා ඇයිද කියලා සීනමාවම ඉන්නවා. ඒකට මම කියන්නේ එච්චර එක්ස්ට්‍රීම් වෙන්නේ නැතුව සාමාන්‍ය ගානකටවත් එන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍යයක් આવුත්. ඒකට කට්ටිය එකතුලා උදව් වෙන්න. එහෙනම් බොහොම ස්තුතියි. මෙච්චරලා කතාව අහන් ඉදියට බෝරින් වෙන්නත් ඇති සමහර විට සියලු දෙනාට අවස්ථාව දුන්න ප්‍රශ්න අහන්න. මම නැවත වතාවක් තමුන්නාසලට ගෞරව කරනවා. සෙනසුරාදා දවසක් වෙලා ශාලාව පිරෙන්න ජනතාව ඇවිල්ලා හිටියා. මෙච්චර කෙටි දැනුම් දීමකින් ප්‍රාන්සේ ඉතින් නැවත වතාවක් ආයෙ හම්බෙමු. තිත් ඇත්ත කතාවක් අහන්න. ඕන වෙලාවක තමුන්නාසලාට අපේ පක්ෂයේ තව ඉන්නවා 40 ගානක් ඉන්නවා. ඒ മന്ത്രിවරු එන්න ලෑස්ති. එසේනම් නැවත වතාවක් ස්තුතියි එක්සත් ජාතික පක්ෂයට උර දීලා අපි එක්ක ඉන්නවට. එසේනම් ජය වේවා.